විශේෂයෙන්ම ඊශ්‍රායලයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාව වලට යන්න નિયમિતව ඉන්න තරුණ පිරිස් අද අපිව මුණ ගැහෙන්න ආවා. ඉතින් ඒ අයට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා මේ වැඩපිළිවෙල ඇතුලේ. මොකද ඒ අයට එක පැත්තකින් යන්න පොරොන්දු කළා, පොරොන්දුවක් දීලා, පුහුණු වීම දීලා, ඒ සඳහා මුදල් බැඳලා දැන් අවසානයේ පෞද්ගලික ක්ෂේත්‍රයේ පෞද්ගලිකාංශයට ප්‍රමුඛත්වය දෙමින් ආණ්ඩුව අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක මේ දරුවන්ට තමන්ගේ ඒ බලාපොරොත්තු වෙන රැකියාවට යෑමේ විශාල ප්‍රමාදයක් තියෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ දරුවෝ කෙරෙහි සාධාරණව බලලා ඒ තමන්ගේ තියෙන සම්බන්ධතාවය දැන් ආණ්ඩුවේ ලොකු විදේශ සම්බන්ධතා තියෙනවනේ. ඉතින් ඒවත් පාවිච්චි කළා. ඉතින් මෙයාට කඩිනමින් තමන්ගේ බලාපොරොත්තු වෙන රැකියාව නැත්නම් ආණ්ඩුව විසින්ම පොරොන්දු වෙච්ච රැකියාවන් වලට කඩිනමින්ම යවන්න කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට මේ දරුවෝ මේ ළමයි එතනට ගියාම බැනලා එලවගෙන මෙයාට චෝදනා කළා මෙයා මේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි කියලා. නෑ මේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි නෙවෙයි. මේ අවංකව විදේශ රැකියාවක් බලාපොරොත්තුෙන් රජය කෙරෙහි තිබෙන විශ්වාසය මත රජයේ ආයතනයක් කරහා විදේශගත වීම සඳහා ආපු අය. ඉතින් මේ අය ආණ්ඩුව සහ ආණ්ඩුවේ යාන්ත්‍රණය විශ්වාස කරන්නේ නැතුව පෞද්ගලික අංශ ව්‍යාපාරිකයට කෝටි ගණන් දුන්නා නම් මෙලාකට රැකියාවට ගිහිල්ලා. ඒත් එහෙම වත්කමකුත් නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුව සහ රජයේ යාන්ත්‍රණය සහ රජයේ තියෙන දීපාර්ශ්වීය කිවිසුම් කෙරෙහි විශ්වාසය තියාගෙන ආණ්ඩුවේ යාන්ත්‍රණය ඇතුළෙන් විදේශ රැකියාවක් බලාපොරොත්තුෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ඇවිල්ලා පුහුණු වීමක් දීලා ලබන සතිය යන්නත් ලෑස්ති වෙන්න කියලා. ඒ සියල්ලම කරලා අවසානයේ අද වෙනකන් ආණ්ඩුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම නියුක්ති කාර්යාංශය ඉතින් මොවුන් කෙරෙහි අවධානය යොමු කළ නැති එක ගැන කනගාටු වෙනවා. ආණ්ඩුව මැතිවරණ කාලයේ කියපු කිසිවක් කරන්නේ නැහැ. විදේශ රටවලට යන්නේ අපේ රටේ ජීවත් වෙන්න නුසුදුසු හින්දා කියලාත් කිව්වා. මොකද දරුවන්ට තරුණ පිරිසට තමන්ගේ සුසුකම් මත ලෝකේ කොහේ රටක රස්සාවක් ලැබෙනවා නම් එයා යනවා. මේ අනිත් පැත්තෙන් ආණ්ඩුව එක්කෝ මෙහෙ රැකියාව උත්පාදනය කරන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහදයක් නැතුව යන්න පුළුවන් අවකාශය හදලා දෙන්න ඕන. දැන් දෙකම නැහැ. මෙහෙ තියෙන කර්මාශාලාත් වැහෙනවා. මෙහෙ තියෙන කර්මාශාලා වහලා වෙනත් රටවල් වලට අරගෙන යනවා. අනිත් පැත්තෙන් අලුත් ආයෝජක වෙන්නෙත් නැහැ. අලුත් රැකියාව උත්පාදනය වෙන්නෙත් නැහැ. හැබැයි බොහොම අමාරුවෙන් තමන්ගේ ගෙවල් උගස් තියලා කනකරා බඩු ටික උගස් තියලා වාහනයක් තියෙනවා නම් බයිසිකලයක් තියෙනවා ඒකත් විකුණලා කීයක් හරි හොයාගෙන නියුක්ති කාර්යාංශය හරහා රට යන බලන් ඉන්නව නම් ඒක වෙන්නෙත් නැහැ. තව දුරටත් අපි ආණ්ඩුවට කියන්නේ මේ තරුණයෝ රවට්ටන්න එපා. එහෙනම් ඔබ දේශපාලනේ පැත්තකින් තියන්න. මේ දරුවන්ට සාධාරණේ කරන්න කටයුතු කරන්න. මොකද මේ අයට අද අපි හම්බෙන්න එන්නවා මේ ඔබට ඡන්දෙ දීපු අය. බහුතරයක්. මේ ඔබට ඡන්දෙ දීලාත් අපි හම්බෙන්න වෙන්න වෙලා තියෙන්නේ ඔබ හම්බෙන්න බැරි නිසා. එහෙනම් ඒ වැඩේ කරන්න එපා. මේ කට්ටිය හම්බෙලා කතා කරන්න. මේ කාරණේ කරන්න ආණ්ඩුවට කොන්දක් නැත්තම් ඉතින් එතනින් එහාට අපි කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිට තරුණයෝ පාවිච්චි කරලා තරුණයන්ගේ කරමත දේශපාලනය කරන්න නෙවෙයි අපි. හැබැයි අපි තරුණයෝන්ගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් එක දේශපාලනය කරනවා අපි.